මායාවී කතාවට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කිරීමට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. ඇත්තටම හිතේෂ තමන්ගේ අක්කව බලන්න ආවට පස්සේ පවන් දැකලා මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න මත්තෙන් ඉල්ලීමක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට ආසාවක් වගේම උනන්දුවක් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරමින් මාහා එකතු වන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන තත්ත්වයටපත් වෙන්න එපා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපි හැමෝටම මතක් කිරීමට පුළුවන්කම තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝ සමග සහසම්බන්ධ වෙන්න ආසාවක් තියාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් වෙන්න ඕනේ මගේ channel එක subscribe කරමින් මාහා එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන තත්ත්වයටපත් වෙන්න එපා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කර දීමට අවස්ථාවකුත් ගන්නෙ. ඇත්තටම තමයි හිතේෂට ආරංචියක් ලැබෙනවා පවන් ඇවිල්ලා කරපු ඒ විනාශය ගැන. ඉතින් තමන්ගේ අක්කට ඇති වූ වේදනාවත් එක්ක තමයි තමන්ගේ අක්කා තමන්ගේ ජීවිතේ නැති කර ගැනීමට උත්සාහ කළේ. ඒ වෙලාවේදී තමයි මේ දේ සිද්ධ වුනේ. ඇත්තටම කියනවා නම් අම්මා වුණත් මේ වෙලාවේ අසරණ තත්යකටපත් වෙලයි ඉන්නේ කියන කතාව ගැන ඔයාටවත් මටවත් අමතක කරන්න පුළුවන් කමක් නැහැ කියන කාරණාව අද වීඩියෝ එක හරහා මම මතක් කරලා දෙනවා විශේෂයෙන්. ඉතින් කොහොමුණත් ඇත්තටම පවන් එක්ක මේ තරම් තරහක් ඇති කරගන්න ලොකුම හේතුවකුත් තියෙනවා. මොකද ඒකට හේතුව තමන්ගේ අක්කා පවන්ට ගොඩක් ආදරේ. ඒ වගේම තමන්ගේ අක්කා ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නවා මෙන්න මේ පවන් ගැන. ඉතින් පවන් නොමැතිව ඇයට ජීවත් වෙන්නත් බෑ. අනිත් එක ඒ ගැන හිතේෂී පවන්ට පැහැදිලිවම කියලා තිබුණ කියන කතාව ඔයාට වගේම මටත් මතක. ඉතින් කොහොමුණත් ඒ දේවලුත් එක්ක මේ වෙලාවේදී තව මොන වගේ දෙයක් ගැනද අපිට මතක් කිරීමට පුළුවන්කම ලැබෙන්නේ කියන කතාවත් අද වීඩියෝ එක තුලින්ම මම ඔයත් එක්ක සිහිපත් කරනවා. ඉතින් කොහොමුණත් තව දෙයක් මම ඔයාලට මතක් කරලා දෙන්නට සූදානම් වෙනවා. ඉතින් ඒ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මතක් කරන කාරණාව බවට පත් වෙන්න ඕනි කියන කතාව අද වීඩියෝ එක තුලින්ම අපිට සිහිපත් කිරීමට බලාපොරොත්තුවක් හොඳින්ම තබා ගන්න පුළුවන් කියලයි මම අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්නේ. කොහොමුණත් ඉදිරියට මේ සිද්ධ වෙන සිදුවීමත් එක්ක අපි හැමෝටම තව දෙයක් ඔයත් එක්ක කතා කිරීමේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙනවා කියන කතාව තමයි අද අපි මතක් කළ යුත්තේ. කොහොමුණත් හිතේෂි පවන්ට බනිනවා තමන්ගේ අක්කගේ විශ්වාසය කැඩුවා කියලා. ඒ වගේම තමයි තමන්ගේ අක්කට ආදරයක් නොමැති නම් තමන්ගේ අක්කගේ ඉස්සරහටවත් එන්න එපා. මොකද අය මෙතනින්ම පවන්ව අමතක කළ යුතුයි කියන තැන තමයි හිතේෂි ඉන්නේ. ඇත්තටම පවන්ට කනේ පාරක් පවා ගහන්නට ඉඩ කඩක් තියෙනවා. මේ වගේ ප්‍රශ්නයක් ඇති කිරීම සම්බන්ධයෙන් කියන කතාව ගැන මම මේ වෙලාවේදී ඔයත් එක්ක සිහිපත් කරන තවත් ලොකුම කතාවක් බවට පත් කර ගන්නවා.